එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ 2026 අවුරුද්ද පටන් ගත්ත විතරයි වගේ කියලා හිතුණට මේ වෙද්දි අපි අවුරුද්දෙන් භාගයක්ම ගෙවලා ඉවරයි. අවුරුද්දක් පටන් ගත්තී අපි ලස්සන හීනමානවනේ මෙන්න මේ ටික මම මේ අවුරුද්ද හැබෑ කරගන්නවා කියලා. හැබැයි අවුරුද්දේ මැදකට එද්දී අපිට ඒ මොටිවේෂන් එක ඒ විදිහටම තියෙනවද? ඉතින් ඔයාට හිතෙනවා නම් ඔයාගේ ජීවිතේත් එකතැන නැවතිලා කියලා අපි මේ අවුරුද්දේ මැදදී හරි අපේ ලයිෆ් එක ආයෙමත් රීසෙට් කරමු. ඉතින් මම අද පොයින්ට්ස් 7කින් ඔයගොල්ලොත් එක්ක මේක කතා කරනවා. මුලින්ම ඉතින් අවුරුද්ද මැදදී අපි හැමෝටම පොදුවේ දැනෙන පසුතැවීමක් තියෙනවා. ඒක ගැන කතා කරලා ඉමු. දැන් 2026 අවුරුද්දේ මාස 6ක් ගෙවිලි ඉවරයි. 7 වෙනි මාසෙත් අපි මැදකට ඇවිත් ඉන්නේ. එතකොට අපිට හිතෙනවා අවුරුද්ද මුල තිබ්බ එනර්ජි එක දැන් අපිට නැහැ කියලා. අපි හිතපු දේවල් මග ඇරුණාම අපිට දැනෙන්නේ අපි ගැනම පසුතැවීමක් තරහක්. ඉතින් ඔයා මතක තියාගන්න එක ඔයාට විතරක් දැනෙන දෙයක් නෙවෙයි. ඉතින් අපි ආයෙමත් පටන් ගමු. අපිට දෙයක් මග ඇරුණාම අපි ආයෙමත් හැමදේම අලුතින්ම පටන් ගන්න ඕනි කියලා මිත් එකක් ඔළුවේ හදාගෙන ඉන්නවා. ඉතින් හැමදේම අතහැරලා හැමදේම අලුතෙන් පටන් ගන්න අපිට බෑ. ඒක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඉතින් අපිට පරණ හැමදේම සම්පූර්ණයෙන්ම අමතක කරන්න අතාරින්න බෑ. අපි කරන්න ඕන රීස්ටාර්ට් එකක් නෙවෙයි රීසෙට් එකක්. ඊළඟ දේ තමයි දැනට ඔයා ළඟ තියෙන හොඳ දේවල් ඔයා අගය කරන්න ඕන. හැමදේම අලුතෙන් පටන් ගන්න කලින් මේ මාස 6 ඇතුළත ඔයා කරපු හොඳ දේවල් මොනවද කියලා මුලින්ම බලන්න. සමහර විට ඔයාගේ ජීවිතේ අමාරුම කාලයක් පහු කරන්න ඇති. නැත්නම් ඔයාගේ ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති. ඉතින් ඔයාට පුළුවන් ඔයා මේ අවුරුද්දේ ගෙවුන පළවෙනි මාස 6 ඉගෙන ගත්ත දේවල් අගය කරන්න. ඉතින් දැනට ඔයා ළඟ තියෙන දේවල් ආයෙමත් ඔයා අලුතෙන් පටන් ගන්න ඕනේ නැහැ. ඒව ඉස්සරහට අරන් යන එක තමයි ඔයා කරන්න ඕන. මේ වෙද්දී ඔයාට ඔයාගේ ජීවිතේ එක තැනක නතර වෙලා කියලා හිතෙනවා නම් ඔයා මුලින්ම හිතලා බලන්න ඇයි එහෙම වුනේ කියලා. ඔයා ඔයාගේ ලයිෆ් එකට දාගත්ත ගෝල්ස් ලොකු වැඩිද නැත්නම් ඔයාගේ කම්මැලිකමද මෙන්න මේ විදිහට මොකක් හරි පුංචිම තැනකින් තමයි ඔයාට මේ ප්‍රශ්නේ ඇවිත් තියෙන්නේ. ඉතින් හොඳට හිතලා බැලුවොත් ඔයාට තේරෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ මේ මුළු ජීවිතේම නෙවෙයි පුංචි පුරුදු කිහිපයක කියලා. ඉතින් අපි ඒ ටික වෙනස් කරගෙන ආයෙමත් අපේ ලයිෆ් එක තිබුණා වගේ ලස්සනට හදාගමු. ළමයි මේ ඔයගොල්ලන්ට බෑග්ග්‍රවුන්ඩ් එකේ එක එක විදිහේ නොයිසස් එනවා නම් ඒවා ගණන් ගන්න එපා. මොකද මම මේ හැම වොයිස් ඕවර් එකක්ම කරන්නේ හොස්ටල් එකේ ඉඳගෙන. එතකොට ඉතින් ළමයි ගොඩක් ඉන්න හින්දා ඒ වගේ නොයිසස් එන්න පුළුවන්. දැන් අපිට ඉතුරු වෙලා තියෙන මාස ටිකට අපිට කරන්න පුළුවන් මොනවද කියලා අපි බලමු. මුලින්ම ඔයා හිතලා බලන්න ඔයා ළඟ තියෙන දේවල් වලින් ඉස්සරහටත් ඔයාලට තියාගන්න ඕන දේවල් මොනවද කියලා. ඒ වගේම ඉස්සරහට ඔයාගේ ජීවිතේ තියෙන්න ඕන නැති ඔයාගේ කාලය සතුට නැති කරන දේවල් මොනවද කියලා හිතලා බලන්න. ඉතින් ඔයාගේ ලයිෆ් එකට හොඳ විදිහට බලපාන දේවල් විතරක් තියාගෙන අනිත් දේවල් ටික ඔයා අයින් කරලා දාන්න ඕන. සමහර වෙලාවට ඔයාගේ ගෝල්ස්ම ඔයාගේ හිතට බරක් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයා අවුරුද්දකට ගෝල් ටිකක් සෙට් කරගන්නකොට ඒක මේ අවුරුද්ද කරන්න පුළුවන්ද කියලා මුලින්ම හිතලා බලන්න. මොකද ඔයාට ගෝල් එකක් තියෙනවා නම් රට යන්න. හැබැයි ඔයා තාම ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා ඉගෙනගෙන ඉවර වෙලා නම් රට යන්නේ. ඒක මේ අවුරුද්ද ඔයාගේ ගෝල් ලිස්ට් එකට දාගත්තොත් ඒකෙන් ඔයාට ස්ට්‍රෙස් එකක් එන්න පුළුවන්. ඒ නිසා හැමදාම හැම අවුරුද්දකම ඔයගොල්ලෝ ගෝල් ප්ලෑන් කරනකොට මේ අවුරුද්දේ කරන්න පුළුවන් දේවල් විතරක් ඒකට ඇඩ් කරගන්න. මේක අවුරුද්දකටම විතරක් නෙවෙයි දවසකට උනත් ඔයා ඔයාගේ වැඩ ටික ප්ලෑන් කරලා ටු ඩු ලිස්ට් එකක් හදනවා නම් එදා දවසේ ඔයාට කරලා ඉවර කරන්න පුළුවන් දේවල් විතරක් ඒකට ඇඩ් කරගන්න. මොකද ඔයාට කරන්න බැරි ගොඩාක් දේවල් ඒකට ඇඩ් කරගත්තොත් දවස් අවසානයේ ඔයා ඒක කරලා නැහැ කියලා හිතෙද්දි ඔයාට ස්ට්‍රෙස් එකක් දැනෙන්න පුළුවන්. ඉතින් මේ වෙනකල් ඔයා ඒ වැරද්ද කරා නම් අවුරුද්දේ ඉතුරු මාස ටිකේ ඒ වැරද්ද කරන්න එපා. දවසකට ඔයාට කරන්න පුළුවන් පුංචිම දේවල් වලින් පටන් ගන්න. මොකද වැදගත් වෙන්නේ ඔයා ගොඩාක් දේවල් කරනවද කියන එක නෙමෙයි ඔයා කරන පුංචිම දේ හරියට කරනවද කියන එක. ඒ වගේම හිතලා බලන්න අවුරුද්ද මැදකට එද්දි ඔයාට ඔයාවම මගහැරලාද කියලා. ඔයා මේ අවුරුද්ද හරි ආදරෙන් ඔයාට පටන් ගන්න ඇති. හැබැයි මැදකට එද්දි ඔයා ඔයාට ආදරය කරන එක සෙල්ෆ් ලව් නැති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් චුට්ටක් ආයෙමත් ඒ ගැන හිතලා බලන්න. මොකද මේ මොන දේ කරන්නත් කලින් අපි අපිට ආදරය කරලා ඉන්න ඕන. අපිව ආදරෙන් බලා ගන්න ඕන. මොකද අපි මේ ලෝකෙ වෙනුවෙන් මේ ලෝකෙට හොඳ දේවල් කරන්න නම් මුලින්ම අපි අපිට ආදරය කරලා ඉන්න ඕන. මොකද මේ මුළු ලෝකෙටම ආදරය දෙන්න පුළුවන් Tamanට ආදරය කරන කෙනෙක්ට විතරයි. ඉතින් ඔයාට මේ සෙල්ෆ් ලව් කියන එක ගැන තේරෙන්නේ නැත්නම් හරියටම අයිඩියා එකක් නැත්නම් මගේ channel එකේ මම ඒ ගැන දාපු වීඩියෝ එකක් තියෙනවා. ඒක ඔයාලට බලන්න පුළුවන්. ඒක බලලත් ඔයාට තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඒක ඔයගොල්ලන්ට කියලා දෙන්නම්.
ඊළඟ දේ තමා අවුරුද්දේ ඉතුරු වෙලා තියෙන මාස ටික සාර්ථක කරගන්න නම් ඔයා අලුත් කෙනෙක් වෙන්න ඕන නෑ. ඔයාට මගහැරෙන දේවල් වලට ඔයා ඔයාටම සමාව දීලා අද ඉන්න තැනින් ඔයාට පුළුවන් විදිහට ආයෙමත් පටන් ගන්න. ඔයාට ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනි කියලා හිතනවා නම් ඔයාට ඒකට අලුත් දවසක්, අලුත් මාසයක්, අලුත් අවුරුද්දක් එනකන් ඉන්න ඕනේ නෑ. මේක තමයි ඒකට තියෙන හොඳම මොහොත. ඔයාගේ ජීවිතේ වෙලා ඉවර දේවල් ගැනයි අනාගතේ මෙන්න මෙහෙම වෙයි කියලා ඔයා හදාගෙන තියෙන දේවල් නිසා තමයි ඔයාට හැම වෙලේම ජීවිතය ගැන ස්ට්‍රෙස් එකක් එන්නේ. ඉතින් හැම වෙලේම මෙන්න මේ මොහොත ජීවත් වෙන්න ඔයාව පුරුදු කරන්න ඕන. ඉතින් අවුරුද්දේ මෙතකට එද්දී ඔයාගේ ජීවිතේ එක තැන නැවතිලා කියලා හිතනවා නම් ඔයාගේ ප්ලෑන් එක හරි ජර්නල් එක හරි අරගෙන බලන්න මේ අවුරුද්ද වෙනුවෙන් ඔයා මොනවද ලියලා තියෙන්නේ කියලා. ඔයාට ගොඩාක් ලොකු හිණ තියෙන්න ඇති. ඉතින් ඔයාට හැමදේම අමතක වෙලා නම් ආයෙමත් මතක් කරගන්න ඇයි ඔයා මේ දේවල් කරන්න පටන් ගත්තේ කියලා. ඉතින් මේ හැමදේම කරන්නත් ඔයා හිතන විදිහ ගොඩාක් බලපානවා. ඉතින් ඔයා නෙගටිව් හිතන කෙනෙක් නම් ඔයාට ගොඩාක් දේවල් කරගන්න අමාරුයි. හැම වෙලේම පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න. මොකද අපි වැඩි හිතන්නේ නැති වුණාට අපි කතා කරන හැම වචනයකටම පව එකක් තියෙනවා. ඉතින් හොඳ දේවල් හිතලා හොඳ දේවල් කරන්න පටන් ගන්න අනිවාර්යෙන්ම ඒ හැම දෙයක්ම එතකොට සාර්ථක වෙනවා. ඔයා මේ වීඩියෝ එක බලනවා කියන්නෙම ඔයාට ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න ඕනි කියන එක. ඉතින් මාත් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හිතේ තියෙන ඔය හැම හීනයක්ම ඔයාට හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ඒ වෙනුවෙන් ඔයාට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කාලේ මහන්සි වෙලා වැඩ කරන්න. අපේ ජීවිතය ලස්සන කරන්නේ අපේ ජීවිතයේ තියෙන පුරුදු. ඉතින් ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න පුරුදු ඔයාගේ ජීවිතේ නැත්තම් අද මේ දේවල් පටන් ගන්න. උදේම ඇහැරෙන්න, පොතක් කියවන්න මේ වගේ හොඳ පුරුදු ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඔයාට මුලදී මේ දේවල් පටන් ගන්න අමාරු වුණාට ඔයා එක දිගට දවස් 21ක් මේ දේවල් කරොත් ඔයාට ඒ දේවල් ඔයාගේ ජීවිතේම කොටසක් වෙනවා. මොකද අලුත් පුරුද්දක් අපේ ජීවිතයට එකතු වෙන්න නම් අපි ඒක දවස් 21ක්වත් අඩුම කරන්න ඕන. ඉතින් මේ ගෙවිලා ගිය මාස 6 ඇතුළත ඔයාට හිතපු තරම් දේවල් කරගන්න බැරි වුණා නම් ඒ ගැන හිතලා ඔයා පසුතැවෙන්න එපා. ජීවිතය කියන්නේ හැමදාම දිනන්න ඕන තරගයක් නෙවෙයි. ඉතින් ඔයා හිතන්න ඔයා පුංචි බ්‍රේක් එකක් ගත්තා කියලා. ඉතින් ආයෙමත් පටන් ගන්න. මොකද නතර වෙලා ඉන්නේ නැතුව අපි දේවල් පටන් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඔයාට මගහැරුන් තැන් අමතක කරලා ඔයාටම ආදරය කරන ගමන් හිමින්ට ඉස්සරහට යන්න. ඒක තමයි ඉතින් ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ අවුරුද්දේ ඔයාට ඉතුරු වෙලා තියෙන මාස කිහිපය සාර්ථක කරගන්න ඔයා අලුත් කෙනෙක් වෙන්න ඕන නෑ. අද ඉඳන් ඔයා ඔය ඉන්න තැනින් ඔයාට පුළුවන් විදිහට ආයෙමත් පටන් ගන්න. අද දවසේ ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න ඔයාට කරන්න පුළුවන් පුංචිම දේවල් හරි ආදරෙන් ආසාවෙන් කරන්න. මතක තියාගන්න ඔයා අසාර්ථක වෙලා නෑ. ඔයා ඉන්නේ ඔයාගේ ජීවිතයේ තවත් එක ලස්සන පරිච්ඡේදයක ආරම්භය කියලා. එහෙනම් ඉතින් තමන්ගේ හිණ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන අය ආයෙ පසුතැවෙන්න බෑ. නැවතුණු තැනින් ආයෙමත් පටන් ගන්න ඕන. ඉතින් මේ වගේ ඕගොල්ලොන්ට ඉස්සරහට ඕන මොන වගේ වීඩියෝස්ද කියලාත් කියන්න. මොකද ඕගොල්ලොන්ගේ ලයිෆ් එකට උදව්වක් වෙන විදිහේ මට හිතෙන ටොපික් ගැන තමයි මම ඕගොල්ලොන්ට වීඩියෝස් අරගෙන එන්නේ. ඉතින් ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාලා කියන්න ඉස්සරහට ඕගොල්ලෝ මේ වගේ ටයිප් එකේ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වීඩියෝස්ද කියලා. ඒ වගේම මම කතා කරන දේවල් වල වැරදි දෙයක් තියෙනවා නම් ඒක නිවැරදි කරලත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ ජීවිතයේ තියෙන එක්ස්පීරියන්ස් උත් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක කියවන තව කෙනෙක්ට ඒක යාගේ ලයිෆ් එක ඉස්සරහට ගෙනියන්න උදව්වක් වෙන්න පුළුවන්. මොකද මම එහෙම කමෙන්ට් ගොඩාක් දකිනවා. මම හිතනවා ඒවා බලන අයටත් ඒක උදව්වක් වෙනවා කියලා. ඒ වගේම මම මේ කතා කරන වචනයක් ගානේ මට ඕන ඔයාලගේ ජීවිතේ ඔයාලා සාර්ථක කරගන්නවා දකින්න. මොකද ඔයගොල්ලෝ ඔයාලගේ ජීවිතේට මේ වීඩියෝස් උදව් වෙනවා කියලා කමෙන්ට් දාද්දි මට මාර්ම සතුටුයි. මේ වගේ වීඩියෝස් තව තවත් කරන්න මට එතකොට ආස හිතෙනවා. ඉතින් එහෙනම් අද වීඩියෝ එකත් කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔන්න ඉතින් මම ආයෙමත් මතක් කරනවා ඔයා පරක්කු නෑ ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න. ඔයා අසාර්ථක වෙලත් නෑ. ඔයා ඉන්නේ ඔයාගේ ජීවිතේ තවත් එක ලස්සන පරිච්ඡේදයක ආරම්භය කියලා. එහෙනම් ඉතින් අපි අපේ ජීවිතේ ලස්සන කරගමු. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක එච්චරයි. Thank you for watching. Bye. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවිනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවෝ ආදරේ